2025 අවුරුද්දේ මාස 3ක් ගිහිල්ලා ඉවරයි. සමහර විට ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් ඉවර කරලා අලුතෙන් වැඩ පටන් ගන්න මොහොත වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට මතකද අවුරුද්ද පටන් ගත්ත විදිහ? බලාපොරොත්තු ගොඩක් එක්ක. හැබැයි සමහර කෙනෙකුට කල්පනා කරද්දී මාස 3කුත් ගිහිල්ලාද? ඇත්තටම 4 වෙනි මාසෙත් භාගයකට වැඩිය ගිහිල්ලා ඉවරයි. දැන් අපි ගත්තොත් එහෙම අපි අවුරුද්ද පටන් ගත්ත විදිය සහ අද අපි ඉන්න විදිය ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට කරගෙනද තියෙන්නේ? සමහර විට අවුරුද්ද මුලදී හැමෝම කරන්නා වගේ ඕගොල්ලෝ ස්මාර්ට් ගෝල්ස් ටිකක් සෙට් කරන්න ඇති. සමහර කෙනෙක් හිතන්නේ නැති මම හෙල්දි වෙනවා කියලා. මම මගේ බර අඩු කරනවා කියලා හිතන්නේ. සමහර අය ජිම් එක මෙම්බර්ෂිප් ගන්නත් හිතන්නේ නැති. තව සමහර කෙනෙක් මෙච්චර ප්‍රමාණකින් මගේ සේවිංස් වැඩි කරනවා කියලා හිතන්නේ නැති. තව කෙනෙක් හිතන්නේ නැති මම এডুকেෂන් පැත්තේ මෙන්න මේ ගෝල්ස් අචීව් කරන්න මේ ප්‍රෝග්‍රෑම් පටන් ගන්නට එමත් ඉවර කරන්නට සූදානම් වෙනවා කියලා. රැකියාව පස්සේ පැත්තෙනුත් ඔයගොල්ලෝ හිතන්නේ නැති ඔයගොල්ලෝ මේ අලුත් දේවල් ඔයගලන්ගේ රැකියාවට ඇතුළු කරන මත ආයතනයේ වශයෙන් දියුණුවක් ලබන්න බලාපොරොත්තු වෙනවා කියන එක. හැබැයි දැන් මේ ඔක්කොම තියාගත්ත ස්මාර්ට් ගෝල් සෙට් කළත් ඇත්තටම අපි ඒව අචීව් කරලාද? හරියට බැලුවොත් එහෙම අවුරුද්ද මුලදී අපි හැමෝම ගාව ලොකු එනර්ජි එකක් තියෙනවා. ශක්තියක් තියෙනවා. බලාපොරොත්තු ගොන්නක් තියෙනවා. ඒකත් එක්ක අපි හිතනවා අපි මේ දේවල් අපි ජීවිතේ අචීව් කරන්න ඕනේ. එහෙම නැත්නම් ජයග්‍රහණය කරලා යහපත් පුරවැසි බවට පත් වෙන්න ඕනේ කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ වගේ ගෝල් සෙට් කළත් කාලයක් යනකොට අපි ඒවට පිටිපස්සෙන් යනවා.